ක්‍රීඩකයන් රඳවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්නේ මේ මුල්ම පන්දුව අනර්ග ස්ථානගත කිරීමක්. ක්‍රීඩකයෙක් වේගයෙන් පන්දුව කරා ගියත් එය රැක ගැනීමට ඉඩකඩ සැලසෙන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සහ පැතුම් නිස්සංකට හොඳ ආරම්භයක් මුල්ම පන්දුවේදී ලකුණු 4ක් ලබා ගෙන. ඔය දැඩි මානසිකත්වයක් වැඩි ගොඩනැගුණා මේකේ පන්දුවේ ගමන් මග අවසන් මොහොතේ පිටේ මුණත හරවනවා පොයින් කරාට. ඔබේ කල්මැනි පෙරාතුව අප විස්තර කරන දෙකේ අර බලන්න කිතරම් අපූර්ව උපස්පාදි කරන්නේ ගමන් මග සයිෆුදීන් පන්දු යවන. නැවතත් පෝල් කිරීම. ලොං ලෙග් කලාපයෙන් පන්දුව 4 සීමාව වෙත තවත් ලකුණු 4ක් පිට ලබා ගන්නා දෙවන 4 පහර. උඩ පන්දුවක් මෙන් පන්දුව ඇදී ගියා රැක ගැනීමට අවසර නැහැ. මේ පන්දුව වරේ ලබා ගන්නා තුන්වන 4 පහර පිට 4 පහර 3ක් එල්ල කරමින් ඉහලින් පහර එල්ල කරනවා ඩීප් මීඩ් විකට් කලාපයෙන් ලකුණු 6යි පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් එක් අන්තයකින් 6 පහර එල්ල කරද්දී දැන් ඔහුගේ අන්තයෙන් ඔහු ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම දාර්ශනීය 6 පහරක්. හරියට දඟ පන්දුවානු සෙමින් පන්දුවානුකට එල්ල කළ ආකාරයේ මේ වේග පන්දුවානු එල්ල කරේ මම හිතන්නේ ඔහු සීමිතව තරගුවන් ආකාරයක් අපිට දක්නට ලැබෙන්නේ ජාත. පිටේ කෙළවරක වැඩි ෆයිනල් එක කලාපයෙන් පන්දුව 4 සීමාව වෙත තවත් ලකුණු 4ක් ලබා ගන්නවා පැතුම් නිස්සංක. දාර්ශනීය කවර් රයි පාර එක්ස්ට්‍රා කවර් සහ මිඩ් ඔෆ් අතරින් විදුලි වේගයෙන් පන්දුව දඟ පන්දියවන්න ඉදිරියේ මුහුණ දෙන ප්‍රථම පන්දුවටම තවත් ලකුණු 6ක් ලොං ලෙග් කලාපයෙන් තමත් මැනවින් පන්දුවට පහර එල්ල කරමින් මේ ඉනිමේ ලබා ගන්නා 5 වන 6 පහර පැතුම් නිස්සංක. Lofted straight drive පහර ලකුණු 6යි දෙදෙනා අතර තරගයක් දැන් 6 පහර එල්ල කිරීමට ඒ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අතර පැතුම් නිස්සංක දාර්ශනීය 6 පහර ලබා ගන්න මේ පන්දුවරේ. යානිය පියවර දෙකක් පමණ ඉදිරියට පැමිණියා කුසල් නිස්සංක වේගෙන් පහර එල්ල නොකළත් ඔහුගේ අර ඩ්‍රයිව් පහරේ ප්‍රබලත්වය ඔහුගේ ටයිමින් කල්මැනි